අද දිනේ තමයි මාතෘභූමියට ආදරණය කරන මිනිසුන්ට අමතක කරන්න බැරි. නමුත් පරයන් විසින් මාතෘභූමියට ද්‍රෝහී කරන මිනිසුන් විසින් මේක අමතක කරවන්න හදන දිනය. ඒ තමයි විජයග්‍රහණයේ දිනය. මගේ රටේ ආදරණීය රණවිරුවන් 30 අවුරුදු පුරිරු ත්‍රස්තවාදය. මේ වැරදි අර්ථකථනයක් කරන අපි යුද්ධයක් ජයග්‍රහණය කළා. මේ රටේ යුද්ධයක් තිබුණේ නැහැ. මේ රටේ තිබුණේ ත්‍රස්තවාදය. ත්‍රස්තවාදී සංවිධානයක් විසින් ඇවිල්ලා ඒකීය භූමියක කෑල්ලක් කඩලා වෙන් කරන්න ඉල්ලනකොට ඒ භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා නොබියව ඉදිරියට ඇවිල්ලා තමුන්ගේ ජීවිතය, තමුන්ගේ අතපය, තමුන්ගේ ඇස්, තමුන්ගේ මස්, තමුන්ගේ ශරීර කොටස් කැප කරලා රැකගත්ත මාතෘභූමියක් උඩ තමයි අද ඔබයි මම මේ හුස්ම ගන්න. ඉතින් මේ මොහොතේ අපි ඔවුන් සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම ඔවුන් මේ දිනාදීපු නිදහසේ පරම භුක්තිය අද භුක්ති විඳින්නේ උතුරේ සිට දමිළ ජනතාව. මොකද ඔවුන්ගේ දරුවන් බලහත්කාරයෙන් ත්‍රස්තවාදීන් බවට පත් වුණා. ඔවුන්ගේ දරුවන්ගේ බෙල්ලේ සයිනයිඩ් කරල් එල්ලුවා. ඔවුන්ට අඩුම ගානේ විදුලි ආලෝකය දකින්න තිබුණේ නැහැ. ඔවුන්ට කෑම දකින්න තිබුණේ නැහැ. ඔවුන්ට කිසිම සැපක් සම්පතක් තිබුණේ නැහැ. ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය තිබුණේ නැහැ. මේ සියල්ල අද ඔවුන්ට හිමි කරලා දුන්නේ මගේ රටේ ආදරණීය රණවිරුවන්. ඒතකොට එහෙම දිනාදීපු දේශයක් උඩ ඉඳගෙන කවුරුන් හරි කියනවා නම් අද මේක අපි අමතක කරන්න ඕනේ. මේක අපි සමරන්න ඕනේ නැහැ. මේක අපිට වැඩක් නැහැ. මේක ඇතුලේ ජාතිවාදය හදනවා. අපි කියන ජාතිවාදය යනු කුමක්ද? ජාතිවාදය යනු යම්කිසි ජාතියක් විසින් තවත් ජාතියක් තලාපෙලා පීඩාවට පත් කිරීම පමණමයි. ඒකට සිංහල බෞද්ධ වෙච්ච අපි අන්නේ ආගමිකයන්ට අන්නේ ජාතීන්ට මේ රටේ අපි යනවා කවුද පහර දීලා තියෙන්නේ? කාවද ඝාතනය කරලා තියෙන්නේ? කාගේ කෝවිලටද පහර දීලා තියෙන්නේ? කාගේ පල්ලියද කඩලා තියෙන්නේ? මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැතුව මේ සියල්ල විදතරාගෙන ඉන්න අපිට ජාතිවාදීන් කියන්න එපා. අපි ජාතිකවාදීන්, මේ රටේ ඉන්න සැබෑ ජාතිකවාදීන් සියලු දෙනාටම කියනවා මේක සමරන්න. ඔබේ නිවසේ සිංහ ධජය ඔසවන්න. ඔබට පුළුවන් තැනකට ගිහලා මේ අපි වෙනුවෙන් මේ දිවි පුදපු මේ රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්න. ඔවුන්ගේ භවගාමී ජීවිතය සුවපත් වෙන්න කියන ප්‍රාර්ථනාව කරන්න කියන ආදරණීය ඉල්ලීම කරනවා. මගේ මාතෘභූමියට ජය වේවා. මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මම 1923 එල්එසි රාජපක්ෂ මම ජයසිකර ඔපරේෂන් ක්‍රියාන්විතයේදී ආබාධිත තත්ත්වයට පත්වලා මම කෘත්‍රිම පාදයක් දාලා ඉන්නේ. අපි යුද්ධයේදී ආබාධිත වුණ රණවිරුවන් අද දිනේදී සමරලා බෞද්ධ මහා සම්මේලනය විසින් මේ කරපු උපකාර ගොඩක් ස්තුතියි. මොකද දැන් රණවිරුවන් කියන නාමය, රණවිරුව කියන කට්ටිය දැන් රටට මිනිසුන්ට අමතක වෙලා යන කාලෙක ඇත්තටම අපි මානසික වැටලා ඉන්න තත්වයෙන් ගොඩෙන්න ලොකු උපකාරයක් මේ වගේ දෙයක් සංවිධානය කිරීම. අපි ගොඩක් මානසික වටේම ශාරීරික වශයෙන්, මානසික වශයෙන් සෑම අතකින්ම වැටලා ඉන්න අවස්ථාවක ඉතින් මේ වගේ දෙයක් මේ සංවිධානය කරලා අපිට එන්න මේ බෞද්ධ මහා සම්මේලනයෙන් අපිට කතා කරේ. ඒක ලොකු ශක්තියක්. ඒ වගේම මානසික සුවයක්. ගොඩක් ස්තුතියි සම්බන්ධව.